හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සාදර පිළිගන්නවා මගේ YouTube channel එකෙන් කියන තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි කරන්න යන්නේ මේක ඉතින් zombie mod එකක් ඇක්ටිව් කරන එක. හරිද guys? ඉතින් මේකත් මම දැක්ක YouTube එකෙන්. ඉතින් zombie mod scene එකක් තිබ්බ ඒක ඇක්ටිව් කරගන්න හැටිත් ඉතින් මම බැලුවා. ඉතින් ඔයාලටත් ඒක කියන්න ඕනේ නිසා තමයි අද වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක මම වීඩියෝ සීරීස් එකක් වශයෙන් ගේන්නේ සුපිරි ගේම් එක. හරිද guys? ඉතින් මුලින්ම යන්න ඕනේ settings එකට ගිහිල්ලා වෙයාසුන් දීලා ඔය zombie mod කියන එක ඇක්ටිව් කරගන්න ඕනේ. එතකොට guys ඉතින් වටපිටාව එහෙම රතු වෙනවා. ඉතින් තාත් මගේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ අවුල් නිසා මට ආයෙ ඩබින් කරන්න වුණා. හරිද? ඒක ඉතින් ඔයාලා දන්නවනේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ සමහරක් ඒවා හොඳට ඇහෙනවා. මේ සමහරක් ඒවා ඇහෙන්නේ නැහැ. සීන් එකක් තියෙනවා. මගේ ෆෝන් එකේ ඩේටාක් තියෙන නිසා ඔන්න ඔයගේ වීඩියෝස් පේන්න එක ගණන් ගන්න එපා. ඒක කට් කරලා දාමු. හරි. හරි guys ඉතින් දැන් තියෙන්නේ යට තට්ටුවට ගිහින් බලන එක තමයි. උතන මට මතක විදිහට එක්කෙනෙක් හිටියා. හරිද? ඉතින් ඔයාලා බලන්න මොඩ් එක. මෙතන ඉන්න ඕනේ. ගස් ඔන්නම නොසිතු වෙලාවක මට පහර දුන්න වැඩේ හරි ගියේ නෑ උට කරගන්න බැරුණා. ඔන්න ඔය විදිහට ගස් ඉතින් මුළු නගරෙම අපිව හන්ට් කරන්න තමයි දැන් බලාගෙන ඉන්නේ. නගරෙටම ඉන්ෆෙක්ට් වෙලා. හරිද? අපේ ෆ්‍රෙන්ඩ්ස්ලාට පවා ඉන්ෆෙක්ට් වෙලා. ඒක වලට මගදී දැනගන්න පුළුවන්. හරිද? අපි දැන් ගස් එළියට යමු. හරිද? වෙපන්ස් අරගෙන යන්නේ හරියට. පොද. ගියස් එක්කෙනෙක් හිටියා දැන් තරම් එහෙම කවුරුත් නෑ. ඔය පේනවා ගස් ඉතින් වටපිටාව. අතන එක්කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් කිට්ටු කරලා බලමු. ඔය ගස් එයාට ඉන්ෆෙක්ට් වෙලා ඉන්නේ. ඔය ඉඳගෙන ඉන්න අයට නෑ ගයිස්. එයාලා නෑ බලන්න එපා. ඉතින් ගයිස් ඔය වෙලේ මම යාළුවෙක් කනෙක්ට් කරගන්න නැතුව බලද්දි එයාට ඉන්ෆෙක්ට් වෙලා වන්න බලන්න. ගෙනාවා. ඔර පේනවනේ එයාට ඉන්ෆෙක්ට් වෙලා තියෙන්නේ. එයාත් අපිට ගහනවා ගයිස්. එයාත් අපිට සාමාන්‍ය වර්ල්ඩ් එක වගේ යාළුවෙක් නෙමෙයි. ඉතින් තව මොඩ් එකක් තියෙනවා. ඔයා දකින්න ඇති කලින් එතන මොඩ් එකක් තව එකක් තිබ්බා උඩ zombie මොඩ් එකට උඩින්. හරි අපි මේ මොඩ් එකත් පස්සෙලාක ප්ලේ කරනවා. ඉතින් මේ වීඩියෝ ගේම් ප්ලේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔය දෙක කියන්න ඕනේ. ඊට පම්කින් තියනවා ගයිස්. ඒක තමයි හොඳ නැත්තේ. ඊට පස්සේ ෆ්ලයි කරලා යන් උඩින් උඩ ඉතින් හැමදාම වගේ ප්ලේන් යනවා. ඒක ගණන් ගන්න එපා. හරිද? මට ගයිස් පිස්ටල් එකකුත් ගන්න ඔය අවශ්‍යතාවයක් තිබ්බා. ඒ නිසා මේ පැත්තට යන්නත් ඕනි. යන ගමන් මෙයාට වෙඩි තියන්නත් ඕනි. එහෙම ආසාවකුත් තියෙනවා වෙනවනේ. වෙපන් එක අතර ගත්තේ ගයිස් නිකන් නෙමෙයි. හරිද ගයිස්? එක්ක මේක ඕනේ නැහැ ගයිස්. මං ආස බයික් වල යන්න කියලා මං ඔයාලට දා කියන්නේ ඉතින් කලින් වීඩියෝ එකේදී. කිව්වද නැද්ද කියලා මතක නැහැ. අපි ඉතින් බයික් එකේ යන්. මං ආස මේක බයික් වල යන්න. හරිද? ගෙම්මට බයික් එක ස්ටාර්ට් කරගත්තා. ගෙම්මට ගියා ගයිස්. හරිද? අපි ඉතින් ෂොප් එක පැත්තට තමයි යන්න ඕනේ. මට වෙපන් එකක් ගන්න ඕනේ. පිස්ටල් එකක්. මොකද මල්ලක මේ වෙපන්ස් දෙකක් තියෙන නිසා පිස්ටල් එකක් ගන්න ආසයි. හරිද? මොනුත් තාම ගයිස් try කරන්න අපිව හන්ට් කරන්න තමයි. හරිද? මේ පේන ඇති වර්ල්ඩ් එක රෙඩ් වෙලා තියෙන්නේ. දැන් ගයිස් බයික් එක යනකන් නම් ආරක්ෂිතයි. දැන් බැස්සට පස්සේ ඕක අස්සෙත් ඉන්නවට මතක විදියට. හරිද ගයිස්? ඉතින් ගයිස් මම මොකද මේ කියන්නේ ගහන විදියට කතා කරන්න මේ විදියට කතා කරලා හරියන්නේ නැති නිසා හරිද? උතනින් අපි දැන් ඉතින් ගයිස් කැමති වෙපන් එකක් ගන්න ඕනි පිස්ටල් එකක්. මේක හොඳයි අපි ඒක ගමු. හරි ගයිස් ඒක ගත්තා. ඊට පස්සේ බෝම්බ ටිකකුත් ගමු. මේව ගන්න අසුනට ගයිස් ගන්න ඉදියන්නේ මම රිච් ඩොලර් නැහැ. හරිද? සෝචනීයයි තත්ත්වේ. ඔන්න ඔය ඩයිනෝ ගන්න නැත් ගයිස් ගන්න ඕනේ මම ඔක පස්සේ ගන්නවා. හරිද? පස්සේ කවුරුත් නැහැ මං හිතන්නේ ගයිස්. නෑ ගයිස් ඉන්නවා. එකෙක් ඉන්නවා. නෑ දෙන්නෙක් ඉන්නවා ගයිස්. මේකේ ගයිස් ෂූට් කරන්න තියන්නේ ඉතින් ඊට ඔබ ඔබන එක දිගට ඔබාන හිටියට ස්ප්‍රේ වෙන්නේ නැහැ. ඒක මං ඉතින් පස්සේ දැනගත්තේ. හරි ගයිස් අපි යට වැඩේ දෙමු. හරි. එයා හරි ගයිස් දැන් මේක ඇස්සේ තව කට්ටිය ඉන්නවද නැහැ. ඉතින් තියෙන්නේ බඩු ගන්න එහෙම අප්පට දිලා තව එකෙක් ඉන්නවා ගයිස්. මේ ගන්නේ පොඩ්ඩක් වෙඩි තියන්න අමාරුයි ගයිස්. ස්ප්‍රේ වෙන්නේ නැහැ හරියට. අපි ගයිස් මෙතන ෂණික පැන ගමු. හරිද? එන සෙට් එකක් ඉන්නවා ගයිස්. ඉතින් ඔයාලට මතක ඇති ඔය පළවෙනි එපිසෝඩ් එක කලේ ගොඩක් යාළු කරගත්ත එක. මේකෙදි ගයිස් යාළුවෙක්වත් ගන්න බෑ. කට්ටියටම ඉන්ෆෙක්ට් වෙලා තිනවා. ඒක දකින්න ඇති. හරිද? මේක ගයිස් ඉන්ෆෙක්ට් වෙච්ච නැති නෑනුත් තියෙනවා ටිකක්. ඉතින් අපි පටගාල වාහනයක් අරගෙන පැනගමු මෙතනින්. හරිද? වැඩේ හරියන්නේ නැහැ ගයිස්. මං කිව්වම මේකේ තියෙන කාර්ස් වලට කැමති නැහැ කියලා ඔන්න ඔතන තියෙන අපේ
ක්ලබ් එකේ ගයිස් වෙන්නේ හරිය මේ කියන්නේ ඉන්ෆෙක්ට් වෙච්ච ඒ වෙලා නැහැ කාටවත්. බොඩි ගාස්ට් දෙන්න එහෙම තාම ඉන්නවා කියනවනේ. ක්ලබ් එකේ කාටවත් ඉන්ෆෙක්ට් වෙලා තිබ්බේ නැහැ බොඩි ගාස්ට් දෙන්න එහෙම ඉන්නවා. මම පොඩ්ඩක් බලලා ගියේ ඔය දේ පොඩ්ඩක් සැලකලියන්ත. කට්ටිය ගයිස් තාම ඩාන්ස් කරන ඉතින් වාහන සද්ද එහෙම එනවනේ කරන දෙන්නේ නැහැ පාරලන් ගෙදර තියෙන්නේ. හරිද? උඩ තට්ටුවටත් ගියා ගයිස් ඔය වෙලේ මම. හරිද? කාටවත් ගයිස් ඒ වෙලේ ඉන්ෆෙක්ට් වෙලා තිබ්බේ නැහැ. ඉංග්‍රීසි කියලා කොහොම සර්ච් කළා එතන උඩ තියෙන තට්ටුවටත් ගියා. ඒකේ ගයිස් කවුරුත් හිටියේ නෑ. ඒක නිසා මට ආයේ යන්න හිතුණා යටට. හරිද? ඔක තමයි ගයිස් උනේ. එතන ඉන්ෆෙක්ට් වෙලා තිබ්බේ නෑ කාටවත්. ඒක නිසා අපිට වැඩි ප්‍රශ්නයක් උනේ. එළියේ තමයි ගයිස් ප්‍රශ්නේ. හරිද? එළියේ ඉන්න ගොඩක් අය ඉන්ෆෙක්ට් වෙලා තියෙන. ඉන්ෆෙක්ට් වෙලා තියෙන බංකුවල ඉඳගෙන ඉන්න ඉන්ෆෙක්ට් වෙලා නැත්තේ. බංකුවල ඉඳගෙන ඉන්න අයටයි ඒ මේ ක්ලබ් එකේ ඉන්න අයට විතරයි. පේනවාද ගයිස් මේ පිස්ටල් එකෙන් තියන්න අමාරුයි. මම පිස්ටල් එකක් ගන්න ඕනේ හොඳ එකක්. ඉතින් තියන්න අමාරුයි. හරිද? හරි පොප්පටදී කට්ටිය එනවා ගයිස් මට ගේම දෙන්න. හෙඩක්වත් තියාගෙන දෙන්නේ නැහැ. මොකද මෙතන පම්කින්ස් එහෙමත් තියෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක්. ඒව කොඩුනොත් එහෙනම් ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. හරිද? ඊගාසිරි ස්ප්‍රේ තියෙන එකකින් ගන්න එකකින් තියමු. හරිද? නැත්නම් ගයිස් වැඩේ හරියන්නේ නැහැ නේ මේ කට්ටියත් වැඩි ටවුන් එකම වගේ මග මාවහන් කරන්න බලන්නේ මේ යාට එහෙම නැහැ. එහෙනම් මං වගේ පොරක් හරිද? උට එහෙම නැහැ ප්‍රශ්නේ. හරිද? මේක ගයිස් ඇදලා අතාරින්න ඕනේ ගන්න. ඒ කියන්නේ අර ස්ප්‍රේ කරන ඔය බලන්න. නිකන් වන් ටැප් ගහනවා වගේ නිකන් FIFA එකේ. හරිද? හැරුණා තිව්වා ඒ වගේ. එන්න එහෙමත් ගහන්න පුළුවන් ගයිස්. ඒ කියන්නේ ඔන්න බලන්න. එකපාරට හැරෙනවා ගයිස් වෙපන් එකත් එක්ක. ඔය පොඩි ලැගකුත් යනවා ගයිස්. මොකද ස්ක්‍රීන් රෙකෝඩර් එක නිසා. ස්ක්‍රීන් රෙකෝඩර් එක මං හිතලා පොඩ්ඩක් අවුලක් තියෙනවා. මං වෙන ස්ක්‍රීන් රෙකෝඩර් එකක් ගන්න ඕනේ ගයිස්. හොඳ එකක් බලලා මුං ගයිස් වතුරටත් එනවද දන්නේ නැහැ. අපි බලමු. වතුරටත් එනවා ගයිස්. හරිද? ඉතින් ඒක මම දන්නවා. මම ඉතින් අර විදිහට කතා කරන්න බැරි ඉඳ කියන්නේ මුං අපේ වතුරේ උනත් ඒ කියන්නේ අල්ලන්න පසුබට වෙන්නේ නැහැ. වතුරේ උනත් අල්ලනවා. ඔන්න ඔය වෙලේ ඇල්ලුවා. තේරෙනවනේ. ඇල්ලුවට උටේ වැඩේ කරගන්නේ නැහැ. ඉතින් මං ඒ වෙලික නිසා ගයිස් වතුරේ යටින් යන්න හිතුවා. යට හිටියත් සමහරවිට උඩට ඇදලා ගන්නවා. එන්නේ ඒක ගයිස් ප්‍රශ්නයක් එන හරිද? ඔන්න බලන්න දැන් ආයි වටේ රතු වෙයි ඔතන ඉදිද්දි. මට ටාස්ක් එක කම්ප්ලීට් වෙලා තියෙනවා. දැක්කද ගයිස් රෙඩ් වෙනවා වතුර යට ඉදිද්දි. ඉතින් ගයිස් මම ඊට පස්සේ ශනික මාරු වුණා. ඉතින් කරගන්න දෙයක් නැහැ නේ නැත්තම්. උන් ටික මාව ඩෙවල් දාලා හයි. හරිද? මෙයාට ඉන්ෆෙක්ට් වෙලා නැහැ. උන්ට ඉන්ෆෙක්ට් වෙන්නේ නැහැ කියලා වල් දන්නවා. මොකද්ද ගයිස් මෙතන මොකද්ද? යාළුවෙක් එනවා. හරිද? දොරවල් නැහැ ගයිස් දොරවල් නෙමෙයි උඩ තට්ටුවක් තියෙනවා ගයිස්. හරි. කණ එකක් නැහැ. දැන් කනවා. හරි. මෙතනවත් ගයිස් සේෆ්ටිද කියලා අපි බලමු. සේෆ්ටි නැහැ. මං හිතන්නේ මුන් නැගගෙන ආවා වඩි වෙලා. සේෆ්ටි නැහැ. පිරිමිස් කොම්බියකෝ ගයිස්. ෆීමේල් එක ආවා. එයාට අපි ගැහුවා. මොකද්ද මේ තැන? මේ මන්දා. හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට ඔකස්සේ එනවටයක් ගහලා ගයිස් එළියට ආවා. ඒක අස්සෙත් සොම්බීස්ලා ඉන්නවා. හරිද ගයිස්? ඒ වගේම මේකේ ගම් වතුර මොඩ් එකක් තියෙනවා. හරිද? දැන් ඉතින් ශ්‍රී ලංකාවට ගම් වතුර ඉඳ අපි ඒකත් දාමු. හරිද? මේක ගයිස් අපිට වතුර ප්‍රමාණයත් වැඩි කරගන්න අඩු කරගන්න පුළුවන්. මට මතක විදිහට මම ඒක එච්චර වැඩි අඩු කරන්න ගියේ නෑ. තියෙන ගාන තමයි. ගයිස් ගම් වතුරයි සොම්බීස්ලා දෙන්න එක්කම අපි දැන් ඔට්ටු වෙන්න ඕනේ. ගම් වතුර නම් වැඩි ප්‍රශ්නයක් නෑ. සොම්බීස්ලා තමයි ගයිස් ප්‍රශ්නේ. එන්න සෙට් එකක් පන්නනවා ගයිස් අර හින්දා. හරිද? ඉතින් අපි ගයිස් බීච් එක පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් විශේෂයක් නැහැ බීච් එක පැත්තට ගියත්. ඉතින් මේ පැත්තත් වතුරේ පිරලා ඇත්තේ. ඇත්තනේ මේ ගයිස් තියෙන්නේ. ඔන්න බලන්න. බීච් එකයි මේකයි හොයාගන්න බැරි තරම් වෙනවනේ. ඉතින් ගයිස් අන්න අර බාණ්ඩේ ගන්න තමයි ගයිස් ආවේ. හරිද? ශ්‍රී ලංකාවට ගම් වතුර තත්ත්වය වගේ මේකෙත් මෙන්න මේ බාණ්ඩේ අරගෙන තමයි අපි වැඩේ කරගන්නේ. හරිද? ඒක ගයිස් දැන් අපිට ගොඩබිමේ යන්න පුළුවන් පේනවනේ. ඉතින් හොඳට යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
මේකෙදි ගයිස් යාලා අපිට ඇටැක් කරන්න එන්නේ නැහැ කියලා ඒක මම දන්නේ නැහැ. මොකද්ද හේතුව කියලා. කොහොම හරි මේකෙදි අපිට ඇටැක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට වැඩි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. හරිද? එනකොට ගයිස් මට හරි පුදුමයි ගම් වතුර දත්ත තියෙද්දි සොම්බි වෛරස් එක හැදලා තියෙද්දි වාහනේ යනවා. ඒක චුට්ටක් ගේම් එක හැදුවා නම් ගයිස් ටික දන්නවනේ ඉතින් මං කියන එක. ඔයාලට තේරෙනවා ඉතින් මං කියන එක. ඊට පස්සේ අපි මේ ඉන්න කට්ටියට පොඩ්ඩක් සලකලා යන්න. හරිද? එතන සල්ලිත් තියෙන ඉතින් දාලා යන්න බෑනේ ගයිස්. වෙපන් එකක්වත් ගන්න තියෙන එකනේ. වෙපන් එක මට බඩු ගන්න තියෙනවා. ඒ නිසා මට සල්ලිත් අවශ්‍යයි. හරිද? චෙස්ට් එකේ මැරලා ඉතින් සල්ලි එහෙම ගන්නවා. දැන් චෙස්ට් අරින්න දෙයක් නැහැ මේ මොඩ් එකේ. හරිද? ඉතින් ගයිස් මං ඔයාලට වෙනම මේ කියන්නේ ඔයාලා දකින්න ඇති ගයිස් මේ සොම්බි මොඩ් එකට තව මොඩ් එකක් තියෙනවා. ඉතින් ඒ මොඩ් එකත් ගයිස් අපි වෙලාවක් ගහලා බලමු. ඉතින් අද මේ එපිසෝඩ් එක ගේන්නේ. ඉතින් ගම් වතුර මොඩ් එකත් අපි වෙනම ගහමු. අරක ෆුල් දාලා ගහමු ගම් වතුර මොඩ් එකත් වෙනම. හරිද? ඉතින් මේක ඔයාලට ගයිස් පෙන්වන්න ගහන්නේ. අද අර මොඩ් එක දැම්මට වැඩක් නැහැ. සොම්බි මොඩ් එක ඇක්ටිව් කරලා ඉතින් මම මේ මොඩ් එක නිකන් දාලා බැලුවා. හරිද? මේ මොඩ් එක ගැන ගයිස් මම දැන් ඔයාලට කියන්න යන්නේ නැහැ. හරිද? ඒක ඔයාලට මම පස්සේ වෙනම එපිසෝඩ් එකක් ගේන්නම් කියලා කිව්වනේ. හරි දැන් අපි මං ආයි ගයිස් යනවා ගන් දෙකක් ගන්න. හරිද? මොකද මට තව මං ගන්ස් වලට කැමතියි ගයිස්. ඔයාලා ඒක දන්නවනේ. මං කිව් කලින් වීඩියෝ එකේ මං ඉතින් කිව්වේ නැද්ද මං ගන්ස් ටිකක් ගන්න ඕනේ කියලා. හරිද? මට ගමේ කොහොම හරි වෙපන් ඕනේ. මේ වගේ නිකන් Minecraft GTA තියෙනවා වගේ එකක වෙපන්ස් නැතුව මට හරියන්නේ නැහැ වැඩේ. ඉතින් ගයිස් මුළු සිටි එකටම ඉන්ෆෙක්ට් වෙලා තියෙන්නේ පේනවනේ. සිටි එකටම කිව්වට සමහරක් තැන් වලට නෑ. අපි ගයිස් ස්පේස් එකට යන්න ඉතින්. මෙතනද මාකට්. හරි ගයිස් අපි ප්ලේස් එකට ආවා. ඉතින් වතුර හින්දා පොඩ්ඩක් අවුල ගණන් ගන්න එපා. දැන් ගයිස් මේකේ ඉන්නකන් අවුලක් නෑ. දැන් තමයි ගයිස් ප්‍රශ්නේ තියෙන්නේ. දැම්මුම් එනවා මට ගහන්න. ඔප්පට සිරියස් 1 2 හරි 2 නෙවෙයි 3යි. තුන් දෙනෙක් ඉන්නවා. තුනක් ඉන්නවා ගයිස්. නෑ 4යි 5යි. හරි 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක් ඉන්නවා ගයිස්. 5 දෙනෙක් ඉන්නවා. පහට ගහන්න එනවා. 5 දෙනාටම ගහන්න එනවා. හරිද? මොනකත් සරයි ගයිස් මේ දවස් ඉතින් දන්නවනේ සීන් එක. ගන්න නැතුව නම් වැඩක් නෑ. පොඩක් ඉන්නේ ගයිස්. මම වෙන බෝම්බයක් ගහමු. හරි තව එකෙක් ඉන්නවා ගයිස් 6යි. අපි යාටත් දෙමු වයිස් වැඩි. හරි. එයාත් ඉවරයි. දැන් තියෙන ගයිස් වෙපන් ගන්න. හරියන්නේ නැහැ. අපි ගයිස් මෙන්න මේකකුත් ගමු. හරිද? රිසිකට ඕනේ නෝනේ. මම මේක මම කලින් ගත්තා ගයිස්. දැන් නෑ. මොකද මම ඔක රීස්ටාර්ට් කරා ගේම් එක වැඩට. හරිද? අපිලගේ ස්නයිපර් එකක් තිබ්බේ නෑ ගයිස්. ස්නයිපර් ගන්න හිතනවා. ඒක ගන්න හිතනවා ගයිස්. ඒක තවරේ හිතලා බලන්න ඕනි. හිතන්න ඕනි. ඉතින් මේවා ගන්න ආසනට තාම මම ළඟ ඉච්චර මුදලක් නැහැ. නේද? ඔකක් ගන්නවා මම ඉදිරියේදී. වෙන්නම අනිවාර්යෙන් ගන්නවා ගයිස්. බලන්න බයන්න එපා. අනිවාර්යෙන් ගන්නවා. මම කිව්වමයි ගන්නවා. මොකක් හරිද? ඩොලර් එහෙම එකතු කරලා ගමු ගයිස් ගන්න එකක්. හරිද? ස්නයිපර් එක ගන්න හිතනවා ගයිස්. ගොඩක් දුරට මම ගන්නවා. හරි. හරි ගයිස්. ඔන්න එහෙනම් ගයිස් අපි ස්නයිපර් එක බයි කරන්න යන්නේ. හරි ගයිස් ස්නයිපර් ගත්තා. අපි ගයිස් දැන් පිස්ටල් එකකුත් බාරමු. මට ඩයිනෝ පිස්ටල් එකක් තිබ්බ ගයිස්. ඒක හිතලා ඇල්ලුවා අපි එක ගමු. මේ මොකද්ද? ඩයිනෝ එක ගන්නවා ගයිස්. මෙන්න මේක කට අරිනවා ගයිස්. ඔක වෙඩි තියද්දි ඔක පට්ට ගන්න එක හරියද? ගන්නෑ. හරි. මෙන්න විකාර වෙනවා ගයිස්. පියානෝ ඔය ඩයිනෝ ගන්න තියෙන්නේ. හරි. අපි මේ ටික ගයිස් අපි ඉන්වෙන්ටරි එකට දාගමු. ඒක ඉන්වෙන්ටරි එකේ තමයි තියෙන්නේ. අපි ඒක ටික අතර මේ ගන්න පුළුවන් තරමට තියාගමු. ගන්න පුළුවන් දෙනකින්. ඒක ගත්තා මේක හරි. අන්න ගයිස් සේල් එකේ බුණා මට ඩයිනෝ ගන්න එක ආයි සේල් කරා. ඒක හරියන්නේ නැහැ. ඩයිනෝ ගන්න එක ආයි ගන්න ඕනේ ගයිස්. පොඩ්ඩක් ඉන්න. ඉන් ඩයිනෝ ගන්න හරි. අපි ගයිස් ඉතින් මේ ගන්න එක ටෙස්ට් කරන්නත් ඕනි. මේ තින්නේ ගයිස් ඉතින් ඩයිනෝ ගන්න එක කවුරුත් නැද්ද ටෙස්ට් කරන්න කවුරුත් නැද්ද මේක? ටෙස්ට් කරන්න කවුරුත් නැහැ. හරි ගයිස් ටෙස්ට් කරන්න එක්කෙනෙක් කැමැත්තෙන්ම ආවා. යාගේ ස්පීඩ් එක වැඩි ගයිස්. මෙයා ටිකක් බරපතල සීන් ෆෙට් වෙච්ච එක්කෙනෙක්. අර බලන්න ගයිස් ගන්න එකේ කට ඇරෙනවා මේ පිස්ටල් එකේ අර. දැක්කද? වෙඩික ෂූට් කරද්දි කට ඇරෙනවා ඔන්න බලන්න. දැක්කද? පට්ට ගන්න එක ගයිස් ඒක. ඩයිනෝ ගන්න එක හරි. මෙතන චෙස්ට් එකක් තියෙනවා අපි ඒක විවෘත කරගමු. තාම මට ගන්න එක චෙක් කරන්න ගයිස් කට්ටිය එනවා අස්සට පේනවනේ. මේ ගන්න එක නම් සුපිරියර් ඩැමේජ් තියෙනවා ගයිස්. දැන් අපි මෙතනින් පැනගමු ෂණික. පම්කිනුත් තියෙනවා ගයිස්. ඕක අපි පුරුවොත් එහෙම ඊට වඩා කරදරේ හරිය.
අපි දැන් මේ ගන්න එක චෙක් කරලා බලමු ස්නයිපර් එක. ස්නයිපර් එක වගේ නෙමෙයි guys සුපිරි ස්පීඩ් එකක් එහෙම තියෙන සුපිරි ගන්න එකක් හරියද? අර දුරින් නඩේම ෂූට් කරන නියම ගන්න එක. ඒ ගන්න එක පට්ට guys. ඒක මගේ හිතට ඇල්ලුවා. හරිද? අපි ෂූට් කරලා බලමු ටික දෙනෙක්ට. ටික දෙනෙක්ට නෙමෙයි guys කොහොමද ෂූට් කරන්න තමයි තියෙන්නේ මේ එපිසෝඩ් එකේදී අපි ගොඩක් අය ෂූට් කරා මට තිරි. පම්කින් එකක් කැඩුණා guys. පම්කින් එකක් කැඩුණා. පම්කින් එකක් කැඩුණා. බෝම්බ ගත්තා නම් වැඩේ හරි. දරේ පම්කින් කාර වෙනවා. අන්න ඔය විදිහට guys මම බෝම්බ කීපයක් ඔය පැත්තට ගැව්වා. ඉවර වෙන ගන්න දැම්ම ගන්න ගියේ නෑ ටාස්ක් කම්ප්ලීට් කරලාද කියලා බලුවා කම්ප්ලීට් කරලා තිබෙන්නේ නෑ. හරිද? යාළුවා මෙසේජ් දාලා තිබ්බා මම මුන් යාළුවනේ මේ වැඩ ඉන්ෆෙක්ට් වෙලා තියෙන නිසා මම කිසි දෙයක් කරන්න ගියේ නෑ ඔතනදී. ඉතින් මැප් එකට බැලුවා එතන හાર્ට් ටැග් ගහලා තියෙන ටිකක් ඔබලා බැලුවේ මොකද්ද කියලා. ඒකත් ගයිස් එච්චර එහෙම මොකුත් උනේ නෑ. ඒක නිසා මං ආයේ වැඩේට බහින්න තීරණය කළා. මගේ යාක ඩේටා තියෙන නිසා වැඩේ පොඩ්ඩක් දන්නවනේ. තාම මගේ වශයෙන් ගයිස් සොම්බිස්ලා එනවා වලට පේනවා ඇති. ඉතින් මාව හන්ට් කරන්න තමයි එන්නේ. අතන පම්කින් එකකුත් පිපුරුවා ගයිස්. දැන් අපි මෙතනින් ස්කේප් වෙමු. ස්කේප් කෙසේ වෙතත් ගයිස් බෝම්බ ටිකක් ගහලා ඉන්න ඕනේ අතල් එකටත් එක්ක. හරිද? ඔම්ම තමයි ගයිස් දැන් සීන් එක දැන් නගරට ඉන්ෆෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් සුපිරිම එක්ස්පීරියන්ස් එකක්. හරිද? මේ ගේම් එක පට්ට ආසී දෙන විදිහේ ගේම් එකක්. හරිද? නියමයි. ඇත්තටම කිව්වොත් සුපිරි. තව ටිකක් මැප් එක ලොකු වුණා නම් ගොඩක් හොඳයි ගයිස්. ඉතින් ඒක ගොඩක් අය කියනවා මටත් එහෙම හිතෙනවා මැප් එක ලොකු වුණා නම් කියලා. පට්ටම ගේම් එක ගයිස් නැත්තම්. හරිද? අන්න එකෙක් ගයිස් මාව ඇල්ලුවා. මම දැන් ඇල්ලුවට ගයිස් තාම මාව ගෙට්ටවත් බිම දාගන්න නම් බැරි වුණා සොම්බීස්ලා. හරිද? අර වවුලොන්ගෙන් එහෙමනම් ගයිස් පරිස්සම් වෙන්න ඕනේ. හැලොවින් එකට ඇවිල්ලා දින උන් ලේසි නෑ. මුන් එක ෂොට් එකක් දුන්න ගමන් ඉවරයි මුන් එහෙම නෑ මුන් අපිව අල්ලනවා. හරිද? එතනින් තමයි ගයිස් සීන් එක එන්නේ. හරිද? එතනත් කෙනෙක් ඉන්නවා ගයිස් අපිට වෙපන්ස් චෙක් කරලා බලන්න සුපිරි වෙලාව. එතන හවුස් එකකුත් තියෙනවා ගයිස්. මෙතෙක් පැත්තට යන්න. මොඩර්න් විලා. ඒක මගේ එකක් නෙමෙයි ගයිස්. ඒක කල්ලි දීලා ගන්න ඕනේ. හරිද? ඕවා දැන් ගන්න නෑ අපි මේක උඩට වෙලා චුට්ටක් ඉමු කියලා හිතුවා. ඉමු කියලා හිතුනේ මේක ජනේලක් අත කඩා ගන්න පුළුවන් ඉතින් කියලා බලුවා ගයිස්. හදිස්සියට ඒක කරන්න බෑ ඇත්ත වශයෙන්ම කිව්වා. ගංගමතුර සම්බුවේස් එකයි නිසා අපි ටිකක් බරපතල ලෙස ගයිස් මේ අසරණ වෙලා තියෙන පේනවනේ. මම දැන් තිබ්බ බෝම්බත් එක්කලා දැන් ඉතින් ගන් ටිකේ පිට තමයි කට්ටිය මාව අල්ලනවත් වැඩි දැන්. හරිද? කලින්ට වඩා. පේනවනේ ගයිස් කෙලින්ම ළඟට එනවා. ඊට පස්සේ අපිට වැඩේ දෙන්න තමයි හදන්නේ. වැඩේ හරියන්නේ නැහැ ගයිස්. එයාලගේ වැඩේ සාර්ථක නැහැ. ඊට පස්සේ ගයිස් දැන් මට ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට තව ගේම් එකක් මට ගේන්න තියෙනවා. වැදගත් එකක් හන්ටර් ක්‍රාෆ්ට් කියලා. ඒකත් මයින්ක්‍රාෆ්ට් එකකුයි සොම්බි මොඩ් එකකුයි විතරක් එකතු වුණාම කියන්නේ මේ වගේ නෙමෙයි මේක ඊට වඩා ඒක සුපිරි. මේක සුපිරි. මේකට මේක ඉතින් සොම්බි මොඩ් එකට වඩා ඉතින් සොම්බි මොඩ් එක නියමයි. රට තියෙන ඇත්ත වෙපන්ස් තියෙන්නේ හරිද අපි මම ඒක වීඩියෝ එකකුත් ගේන්න ඕනි. ඊට කලින් මේ ගහමු මේකේ අර මොකද ව්‍යාසූන් එක ගේනවද නැද්ද කියන එක තමයි guys හිතන්නේ. ව්‍යාසූන් එක එක්කෝ පස්සේ ගේන්න මම ඊළඟ එක වලට හන්ටර් ක්‍රාෆ්ට් එක ගේන්න. හරිද? ඒක තමයි මට කරන්න තියෙන්නේ. දැන් ඉතින් guys මේ මම සොම්බි මොඩ් එක ඕෆ් කරා ඊට පස්සේ තාත්තේ විනාශ වෙලා තියෙන අතර පම්කින් යන්න කැඩුණා. එතන තාම කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. දැන් කට්ටිය ටිකක් සාමකාමී ටිකක් නෙමෙයි දැන් ඉතින් ඉන්ෆෙක්ට් වෙච්ච කට්ටිය නෑනේ. ඒක නිසා දැන් අපිට ප්‍රශ්නයක් නෑ. ඔව් ගයිස් හිතුවා වගේ මෙතන තාම පම්කින් එක පුපුරපු එක අපිට ඉවර කරන්න බැරි වුණා. එතන තාම පම්කින් කාරයෝ ඉන්නවා. ඉතින් අපි පම්කින්ස් ටික ඉවරයක් කරලා ඉමු ගයිස්. හරිද? දැන් මට එක්කෙනෙක් ඉවරයි. වවුල තමයි ගයිස් ඉන්න කරදරකාරයෝකුන් එනවා කරදරයක්. ඒසි ගයිස් භූත බබෙක් ඉන්නවා. තව කට්ටිය ඉන්න ඕනි. මොකද මීට වඩා සෙට් එකක් එනවනේ අපි අර කලින් ආපු වේකල් එක අතන පොළොවට ගිලා බැහැලා වතුර නැති නිසා. හරි ගයිස් වවුලෝ ආවා. හරි. මට බඩු වගේ වවුලුන්ට නම් එච්චර වවුලු එච්චර හොඳ නෑ ගයිස්. ලඟ වුණාම ෂූට් කරන්න අමාරුයි යාළුවට. වෙන ෂූට් වෙන්නේ නෑ. හරි. මට ගැහුවා ගයිස්. ගාලා සල්ලි ටිකක් අරගෙන යනවා. උඹට දෙන්නම් මම විතපන්. තමන් නැගිටින හරි ගයිස්. අනිත් ගන්න එකට මාරු කරගත්තා. අර ගයිස් මං හිතන්නේ දුර ගහන්න තමයි සුපිරි මේක වදිනවා ගයිස් ළඟ. ඉතුරු ඒවා ළඟ වදිනවා. අනිත් එකද ගයිස් දුර ගහන අපි චුට්ටක් මේ පැත්තට දුවලිමු. මෙතනත් ඉන්නවා ගයිස් පම්කින් කාරයෙක්. හරිද?
මුන් ගයිස් දඟලනවා පේනවා බ්‍රේක් ඩාන්ස් කරනවා වගේ දඟලනවා. දකින්නවද? වවුලෙක් ඉන්නවා ගයිස් වවුලට තියලෙමු. හරිද වදකාරයා. තව ඉන්නවද? භූත බවෙක් ඉන්නවා. භූතයෙක් ඉන්නවා ගයිස්. භූතයා. හරි ගයිස්. ඉතින් කට්ටිය ඉවරයි ගයිස්. ඉතින් අදට ඔච්චරයි. ඉතින් ගේම් ප්ලේ කොහොමද නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ගයිස් මම ඔයාලට හන්ටර් ක්‍රාෆ්ට් ගේන්නම් කිව්වා. ඒක අනිවාර්යෙන්ම ගේන්න. ඒ වගේ මේ කියන්නේත් වෙයාසුන් මොඩ් එකක් ගේන්න ඕනේ. තව වවුලෙකුත් ඉන්නවා කරදරකාරයා. හරිද? එහෙනම් ඉතින් ගුඩ් බයි.